බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා වගේ. නෑ. අපි බේස්බෝල් ගහනවා. ෂාම් කටවහලා. sorry. මට වැරදුනා. අපි මේ බැඩ්මින්ටන් ගහනවා. ડોක්ටර් තියනවාද අපිත් එක්ක සෙල්ලම් කරන්න? බෑ. රැකට්ස් දෙකකින් 3 දිනකට සෙල්ලම් කරන්න බෑනේ. ඕගොල්ලෝ සෙල්ලම් කරන්න. මං ගිහිල්ලා ක්‍රිස් හම්බෙලා එන්න. ගෙදර කවුරුත් නෑ. එයි කොහෙ ගිහින්ද? ක්‍රිස්ුයි පූර්ණේ shopping ගිහිල්ලා. එතකොට අනු drama rehearsal ගිහින්. විජි dress making class ගිහින්. එතකොට ගමේ ගියේ නිම්මේ තාම ආගිය අතක් නෑ. ෂුවර් එකටම ડોක්ටර් නිම්මිව ගෙදර ගෙන් ඇල්ලුවානේ. ශාම් මම එක සැරේකුත් කිව්වා. තයිච කඳුරව නැතුව ඉන්නෝ. පිස්සු දොඩවන්නේ නැතුව ගිහිල්ලා ડોක්ටර්ට ඩ්‍රින්ක්ස් මොන හරි අරන් එන්න. මොනවද බලාගෙන ඉන්නේ? ගිහිල්ලා ડોක්ටර්ට ඩ්‍රින්ක්ස් මොන හරි අරන් එන්න. කොහොමද ටිටි? ඕගොල්ලන්ගේ අලුත් පාර්ට්නර්? අර මග මරුවද? මේ වගේ කරදරකාරී ඇයි ටිටි ඕගොල්ලෝ ජොයින් කරගත්තේ? ඒක කරදරකාරයෙක් කියලා ડોක්ටර්ට තේරුණාට අපි ක්‍රිස් එක තේරුම් ගන්නේ නැහැනේ ડોක්ටර්. මට මේක අදාහ ගන්නවත් බැරි වුණා මේ ආරංචි දැනගත්තාම. මට නම් හිතෙන්නේ අපේ ක්‍රිස්ගේ ඔළුව හොඳ නැති වෙගෙන යනවා වගේ. සමහර කාලවලට මිනිස්සුන්ට ඕම වෙනවා තමයි ටිටි. ටිටි ඔයා ඔයගොල්ලෝ දැනගන්න බෑ ක්‍රිස්ට මේක තේරුම් කරලා දෙන්න. ඉතින් මං කොච්චර තේරුම් කරන්න හැදුවත් ක්‍රිස් මේක තේරුම් ගන්නේ නැහැනේ ડોක්ටර්. තේරුම් ගන්න නැහැ කියලා හරියන්නේ නැහැ ටිටි. ඔය මිනිහා මෙතන තියාගන්න එපා. ඒක එයා කවදාවත් තේරුම් ගන්නේ නැහැ ડોක්ටර්. ඔය මිනිහා වැඩ කරන්නේ ක්‍රිස් එක්ක නෙමෙයිනේ. ඕගොල්ලොත් එක්ක. හදිසියෙ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඕගොල්ලන්ටයි වග කියන්න වෙන්නේ. අනේ ડોක්ටර් ශාම් ඉන්න තැන නම් ඔය ගැන වචනයක්වත් කතා කරන්න එපා. ඉස්පිල්ලක් පාපිල්ලක් නැතුව ක්‍රිස්ගේ කනේ තියයි. ඒකත් එහෙමද? වාඩි වෙන්න සනගා. වැඩි යමක් නම් හදලා නැහැ. ඒ උනාට තියෙන විදිහකට බෙදාගෙන කමු. බය නැතුව බෙදාගෙන කන්න දරුවෝ. තව කෑම ඕන තරම් තියෙනවා. මම දවල්ට ටිකක් අඩුවෙන් කන්නේ. ඩයට් කරනවද? එහෙමත් නැත්නම් සල්ලිතුරු කරනවද? ඒ දෙකටම නෙමෙයි. එහෙනම් දවල්ට වැඩිපුර කෑවම නිදිමත හැදෙනවා. වැඩ කරන්නත් ටිකක් අමාරුයි.
ලංකාවේ මිනිහෙක් එහෙම කතාවක් කියපු පළවෙනි වතාව. ඒක නෙමෙයි සෙනරත්. කොළඹ රස්සාව කරාට සෙනරත්ගේ උපංගම එහෙම කොහෙද? මම මාතලේ. එතකොට අම්මා තාත්තා තාම මාතලේද? නෑ අම්මා මේ දවස්වල දෙනියායේ. අම්මලායි ගමේ ගිහිල්ලා. ඇයි මේ ළමයා මේ නිකන් බත් කන්නේ? මේ හදලා තියෙන ಜಾති වලට කැමති නැද්ද? කනවා. එතකොට සෙනරත්ගේ අම්මා තාත්තා මොකද කරන්නේ? තාත්තා නම් ඒ දවස්වල ගොවිතැන් කරේ. ඒත් දැන් වයස නිසා වැඩ කරන්න බෑ. මේ සෙනරත් මෙච්චර දුරක් වාහනයකුත් අරගෙන ආපු එකේ මම මෙහෙම කරන්නම්. මමත් නුවරට යනකම් ඔයගොල්ලොත් එක්ක එන්නම්. හවස් වුණාම අම්මා කොහොමද නුවර ඉඳන් තනියම මෙහෙ එන්නේ? ඒ වෙලාවට බස් එකක් නෑ තමයි. මට ඔය නුවර කොහේ හරි නතර වෙන්න බැරියේ. නුවරට ගියාම අපේ ජී.එම් මහත්තයා ඉන්නවා. මෙතන ඉඳලා නුවරට යන ගැන ඒ තරම් හිතන්න එපා මේ. මට දුවට යන්න කියන්නත් බෑ එපා කියන්නත් බෑ. කතාවෙන් බහෙන් නම් මට ඔයාගේ වරදක් පේන්නේ නෑ සෙනරත්. ඒ වුණාට අද කාලේ මිනිසුන් එහෙම මනින්න බෑනේ. දුව මොකද කියන්නේ? ඔයා පුංචි ළමෙක් නෙමෙයිනේ. ඔයා හෙට බස් එකේ යනවද එහෙම නැත්නම් අදම යනවද? තව බෙදාගෙන කන්නකො ළමයෝ.